හරි අපි දැන් කතා කරමු 2023 මෘදු ජනිතය ප්‍රශ්නේ. මේක 12 වෙනි ප්‍රශ්නේ B කොටසේ ඇප්ලයිඩ් එකේ. එතකොට මේකේ කියලා තියෙනවා මෙහෙම බටයක් තියනවා කියන මේ බටේ මේ කොටස වෘත්තාකාර හැඩයක් තියෙනවා. අරේ ඊට පස්සේ කියලා තියෙනවා AB සහ BC කියලා කොටස් දෙකක් තියෙනවා මෙතන රේඛීය කොටස මේ බටේ. එතකොට AB කොටස රළු කියනවා BCD කියන සම්පූර්ණ කොටස සුබටයි කියනවා. ඊපස්සේ මෙතන C කියන තැන M අංශුවක් කියලා තියෙනවා. M ස්කන්ධය කියන අංශුවක් තියෙනවා. ඊට පස්සේ A කියන තැන අංශුවක් තියෙනවා. M ස්කන්ධයක් තියෙනවා. මෙයාව මේ පැත්තට 5G වල මූලය කියන ප්‍රවේගයෙන් යවනවා. එතකොට AB කියන කොටස රළුයි. එතකොට මෙයාගේ ප්‍රවේගය අඩු වෙනවා. මොකද ශක්ති හානි වෙනවා ඝර්ෂණයට එරෙහිව. B වලට එද්දි එයාට යම් ප්‍රවේගයක් තියෙනවා. එතකොට ඒ ප්‍රවේගයෙන් තමයි C වලදී මෙයාට තියෙන්නේ. මෙයා මෙතන B පහ කරලා C වලට එනකොට සුබටයි. B වලදී යාට හම්බෙන ප්‍රවේගයෙන් තමයි මෙන්න මෙතනින් පස්සේ මේ අංශුව හම්බ වෙනකම් තියෙනවා. හරි. ඊට පස්සේ මේ දෙන්න ගැටෙනවා. ගැටෙනට පස්සේ අංශු දෙක සංයුක්ත වෙලා ඉතුරු චලිතය කොටසේ නිදනවා කියලා තමයි කියන්නේ. හරි. ඉතින් මම මුලින්ම මෙයා A වල ඉඳලා B ට එද්දි මෙයාගේ ප්‍රවේගය ගැන හිතලා හොයාගන්න. මොකක්ද වෙන්නේ? මෙයා මෙතන ඉඳලා මෙතෙන් යනවා. හරි. ඒතකොට එද්දි ඝර්ෂණ බලයක් තියෙනවා. F සමානයි μr. හරි. ඝර්ෂණ බලය තමයි හොයාගන්න. ඝර්ෂණ සංගුණකයේ දීලා තියෙනවා අපිට මේකේ භාගයයි කියන්නේ. ඝර්ෂණ සංගුණකයේ භාගයයි R කියන අභිලම්බ ප්‍රතික්‍රියාව මෙයාගේ mg නම් බර අභිලම්බ ප්‍රතික්‍රියාව වලට mg. ඒතර mg බෙදීම 2යි. mg බෙදීම 2ක ඝර්ෂණ බලයක් මෙයාට තියෙනවා. එතකොට මෙතනදී මෙයාට තියෙන චාලක ශක්තියක් මේ ප්‍රවේගයෙන් හින්දා ඊට පස්සේ මෙයා මෙතෙන් එද්දී ඒ චාලක ශක්තිය යම් කොටසක් හානි වෙලා තියෙනවා. ඒක අඩු වෙලා ඒ අඩු වෙච්ච කොටස මොකක්ද වෙලා තියෙන්නේ? ඝර්ෂණය බවට පත් වෙලා තියෙනවා. හරි. ශක්ති සංස්කෘතිය ගත්තොත් එහෙම ආරම්භක චාලක ශක්තිය ආරම්භක චාලක ශක්තියනේ භාගයයි mv වර්ගය v කියන්නේ මෙයාගේ මෙන්න මේ ප්‍රවේගය යාගේ වර්ගය 5g හරි. එතකොට මෙයාගේ ආරම්භක චාලක ශක්තිය සමාන වෙනවා. එයාගේ අවසාන චාලක ශක්තිය මම ගන්න එයාගේ අවසාන ප්‍රවේගය d වලදී ඉදිරි කියලා. එතකොට භාගයෙන් v වර්ගය දාන අර ඝර්ෂණයට හානි වෙච්ච ශක්තිය. ඝර්ෂණයේ බලය තමයි mg බෙදීම 2යි. mg බෙදීම 2 වතාවක් දුර. මොකද අපි දන්නවා මොකක් හරි බලයකට එරෙහිව කාර්යයක් කොහොමද දාගන්නේ? W සමාන F කියලා කියන බලය වතාවක් එයාට එරෙහිව කරමු විස්ථාපනය. හරි බලය විස්ථාපනය. ඒතර මෙයාගේ ඝර්ෂණ බලයක් තියෙන මෙයාට එරෙහිව ඒ හිඳ විස්ථාපනයක් වුණා. ඒතර බලය ගුණ කිරීම විස්ථාපනයෙන් එයාට එරෙහිව කරපු කාර්යය හම්බයි. හරි. කාර්ය කියන්නේ එතන ශක්තියක් හොයාලා දෙන්නේ. හරි. ඒක දුර තමයි A වලින් ඉඳලා B ට ඒ දුරක් කියා. හරි. ඒතර මොකද්ද කරේ? ආරම්භක චාලක ශක්තියක් තිබ්බා A වලදී. ඒතර B වලට යද්දි යම් චාලක ශක්තියක් අඩු වුණා. ඒක තමයි මෙයා. එතකොට ඒ අඩු වුණ කොටස එකතු කරපුවාම මෙයාට කලින් ශක්තියට සමාන වෙනවා. අඩු වුණේ මොකද? ඝර්ෂණ බලයට තියෙන කාර්යයක් කරන්නේ. ඒතර ඝර්ෂණ බලයෙන් විදිහට හොයාගත්තා. එතකොට Fx වලින් පුළුවන් කාර්ය හොයාගන්න. ඝර්ෂණ බලය වතාව විස්ථාපනය. හරි. ඊට පස්සේ මම ඒකෙන් මෙතනදි ප්‍රවේගය හොයන්න උත්සාහ කරනවා. ඊට පස්සේ m ට m කපන්න පුළුවන් භාගයට භාගය අයින් කරලා දාන්න. ඒතර මෙතන කියනවා 5යි GA කියලා. E වර්ගයක් මෙතන එනවා ධන. මෙතනින් එනවා A1 GA1 GA. හරි. ඊට පස්සේ GA මෙහෙට ගෙනමු 4යි GA. ඉතර වර්ගමූලය දාගත්තාම 2යි GA වල මූලය කියන හම්බෙනවා. හරි. එතකොට B වලට එද්දි මේ ප්‍රවේගය මම මේ විදිහට හොයාගත්තා. කොහොමද ආරම්භක චාලක ශක්තිය අවසාන චාලක ශක්තිය දාන අර හානි වෙච්ච ශක්තිය. හරි. එතකොට මේ ප්‍රවේගයෙන් මෙතෙන් එද්දි එතකොට මෙතෙන් ගැටුමට එද්දි එයාට මේ ප්‍රවේගයෙන් තියෙන මොකද සුමට එන්න. සුමට වුණාම ශක්තිය හානි වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙතන ගැටුමට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දානවා. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. ඔය වලින්ම කියන්නේ සංයුක්තාංශු යන ප්‍රවේගය හොයන්න කියලා. හරි. එතකොට ආරම්භයේදී ගත්තොත් මෙයා m එතකොට ප්‍රවේගය මෙයා මෙහෙට එනවා. එතකොට m වතාවක් මෙතන තියෙන ප්‍රවේගය 2යි GA වල මූලය තමයි ආරම්භක ගම්‍යතාව. මෙයා නිශ්චලයි. එයාගේ ගම්‍යතාව බිඳුව. ධන සංයුක්තාංශු යන්නේ 2යි m මම දාගන්න ප්‍රවේගයට w කියලා. හරි. මේකයි w. හරි. එතකොට m ට m අයින් වෙනවා 2ට 2 අයින් වෙනවා. එතකොට w සමානයි GA වල මූලය කියන හම්බ වෙනවා. හරි. ඒක සංයුක්තාංශු යන ප්‍රවේගය අපි දැන් හොයාගත්තා. හරි. ඊට පස්සේ අපිට කියනවා
යටියත් සිරස සමග තීටා කෝණයකින් OR හැරෙන විට OR හැරුණු විට R අංශුවේ වේගය v කියන එක කෝණ මේ අගයක් අපිට ප්‍රකාශනයක් දීලා එයාගෙන් හම්බෙනවා කියලා පෙන්වන්න කියලා කියනවා. හරි. එතකොට OR කියන එක නා එතන යටියත් සිරසම තීටා කෝණය හදද්දි මේ R කියන අංශුව OR කියන්නේ මේ සංයුක්ත අංශුව. එතකොට යටියත් සිරස සමග තීටා කෝණයක් හදි මම සාධාරණ තීටා කෝණයක් හදගන්න මෙන්න මේ විදිහට යටියත් සිරසත් එක්ක තීටා කෝණයක් හදනකොට මෙන්න මේ R කියන අංශුව මම මෙතන ඉඳ ගන්නවා. R කියන්නේ අර 2m කියන අංශුව. හරි. මේ 2m කියන අංශුව ගත්තොත් එහෙනම් මෙයාගේ පල්ලට mg කියලා බලයක් තියෙනවා. මෙතනින් කේන්ද්‍රීය දිශාවට අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. R 2mg බර. මොකද 2m කියන R අංශුවනේ. හරි. මෙන්න මේ අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය අපිට ප්‍රකාශනයක් දීලා එයා බව පෙන්වන්න කියලා දෙනවා. හරි. එතකොට ප්‍රවේගයක් වෙන්න කියනවා අපි මොකද්ද කරන්නේ? මේ ශක්ති සංස්ථිති නියමය දානවා. ශක්ති සංස්ථිති නියමය. හරි. ශක්ති සංස්ථිති නියමයේදී මේ 2m කියන අංශුවට ආරම්භක ප්‍රවේගයක් තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවට ගියපුවාම එයාගේ ප්‍රවේගය ටිකක් අඩු වෙලා තිනවා. ඒක විභව ශක්තිය බවට පත් වෙලා තියෙනවා. හරි. එතකොට ආරම්භක චාලක ශක්තිය සමාන වෙනවා මෙන්න මේ අවස්ථාවේ තියෙන චාලක ශක්තියට විභව සිතියට. හරි. ඒතර මෙතනදී ප්‍රවේගය අපිට කියනවා v කියලා පෙන්නන්නේ. ඒක මම මෙතන v කියලා දාගන්නවා. ඊට පස්සේ අපිට දැන් විභව ශක්තිය ගන්න දේවල් ගන්නවා විභව ශක්ති ශුන්‍ය මට්ටමක් ගන්න ඕනේ. ඒතර මම ගන්න විභව ශක්ති ශුන්‍ය මට්ටම මෙන්න මේක. මෙන්න මේ ඍජු මට්ටම. ඒ කියන්නේ රේඛීය බටේ තියෙන අන්නේ මට්ටම තමයි විභව ශක්ති ශුන්‍ය මට්ටම කියන්නේ. විභව ශක්තිය ශුන්‍ය. හරි. එතකොට ආරම්භක අවස්ථාවේ 2m ට ලියනවා. 2m ගේ විභව ශක්තිය මොකද්ද? බිඳුවයි. ධන භාගයයි ස්කන්ධය 2m චාලක ශක්තිය භාගයයි v වර්ගේ භාගයයි ස්කන්ධය 2m. එයා පටන් ගන්න ප්‍රවේගය මෙන්න මෙයා. ඒතකොට එයාගේ වර්ගය කියන්නේ g. හරි. එයා සමාන වෙනවා අවසාන චාලක ශක්තිය ධන විභව ශක්තිය. අවසාන චාලක ශක්තිය කියන්නේ භාගයයි ස්කන්ධය 2m ප්‍රවේගය v වර්ගය. හරි. භාගයයි v වර්ගය මෙන්න මේ අවස්ථාවේ දැන්. හරි. ඊට පස්සේ අපිට ඕනේ මෙතනදී මෙන්න මෙතන උස හොයාගන්න. එතකොට මෙතන උස හොයාගන්නකොට අපිට කියලා තියෙනවා මෙතන ඉඳලා මෙන්න මෙතන තියෙන්නේ ඒ දුර. ඒ උසක් කියලා. මොකද අපිට මෙතන අරේ දීලා තියෙනවා. එතකොට මෙයා සිහින් බටයක් නේ. මම මෙතන ලොකුවට නගත්තට සිහින් බට. එතන මෙතන ඒ කියලා උසක් තියෙනවා. එතකොට ඉතින් මෙන්න මේ උස අඩු කරා නම් අපි හරි. එතකොට මෙන්න මේ උස ඇවිල්ලා මෙන්න මේ උස මෙතන තියෙන උස අපිට ගන්න පුළුවන් මේ මෙතන අරේ ඒ හින්දා මේ වෘත්තාකාර කොටසේ අරේ ඒ නිසා වෘත්තාකාර කොටසේ අරේ ඒ හින්දා මෙයා ඒ මට මේ කොටස ගන්න පුළුවන් ඒ cos theta නේ. ඒ cos theta මට ගන්න පුළුවන් මේ කොටස ඒ cos theta කියන්නේ මෙන්න මේ උස. එතකොට මෙන්න මේ සම්පූර්ණ ඒකෙන් මේ ඒ cos theta කොටස අඩු වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ උස හොයාගන්න. එතකොට එයාගෙන් අපිට පුළුවන් විභව ශක්තිය ලියන්න. විභව ශක්තිය ශුන්‍ය මට්ටමේ කියලා තියෙන උස. හරි. ඒතර මම ලියනවා මෙතනින් ලියන 2m g මොකද mg m කියන්නේ ස්කන්ධය 2m g ඒ වලින් අඩු වෙනවා ඒ ඍණ cos theta කියන උස. හරි. මොකද්ද? මෙතන සම්පූර්ණ ඒ වලින් මේ කොටස අඩනවා අපිට මෙන්න මේ උස හම්බ වෙනවා. ඒතර මෙන්න මෙතන උස හම්බ වෙනවා අපිට. හරි. ඊට පස්සේ මම මෙතනදී මේ දෙකට මේ දෙක අයින් කරගන්නවා. මේ දෙකට මේ දෙක අයින් කරගන්නවා. හරි. ඊට පස්සේ මේන්ට මේන් අයින් වෙනවා. මේන් අයින්. හරි. ඒතර මට මෙතනදී a කියලා එකක් හම්බ වෙනවා. කොහමද පැත්තේ අනිත් පැත්තෙන් v වර්ගය ධන මම වරහන් සුළු කරගෙන 2ga ඍණ 2ga cos theta කියලා පදයක් හම්බ වෙනවා. ඊට පස්සේ මම අර පැත්ත කට්ටිය මේ පැත්ත අරගෙන v වර්ගය සමානයි 2ga cos theta මෙහෙට එනවා. ධන වෙලා 2ga cos theta මෙයා මෙහෙට එද්දි ඍණ වෙනවා මේ. මෙයාත් එක්ක සුළු වෙලා ඒතර ga විතරයි ඉතුරු වෙන්නේ. හරි. එතකොට අපිට හම්බ වෙන v වර්ගය සමානයි ga විදියට ගත්තාම 2 cos theta ඍණ 1 කියන. හරි. එතකොට අපිට දැන් මෙතන පෙන්වන්න තියෙන මෙන්න මේ උත්තරේ. හරි. එතකොට ප්‍රවේගයේ වර්ගයේ අපිට දීලා තියෙන ප්‍රකාශනය හම්බුණා. හරි.
ඊට පස්සේ අපිට කියනවා R අංශුව බටය තුල ෂණික නිශ්චලතාවයට පත් වෙන මොහොතේදී ඒ ඒ මත බටේ නැති වෙන ප්‍රතික්‍රියාව හොයන්න. හරි. ඒකට අපිට මෙතනදි කියන්නේ R කියන අංශුව ෂණික නිශ්චල වෙන අවස්ථාව. ඒකෝට දැන් අපි දන්නවා මේ R කියන අංශුව මෙහෙම උඩට යනවා. හරි. ෂණික නිශ්චල වෙනවා කියන්නේ එක තැනකදී නවතිනවා. අපි දන්නවා පක්ෂික විකල්පයේ මෙහෙම උඩට ගිහිල්ලා නැවතිලා ෂණිකව නැවතිලා තමයි පල්ලට එන්නේ. ඒකෝට මේකත් මේ වගේ මෙහෙම උඩට ගිහිල්ලා ෂණිකව නැවතිලා තමයි පල්ලට එන්නේ. ඒක ෂණික නවතිනවා කියන්නේ මොකද්ද? ප්‍රවේගය බිඳුවක් වෙනවා කියන්නේ. මෙන්න මේ හොයාගත්ත ප්‍රවේගය බිඳුවක් වෙනවා. හරි. එතකොට මම මේ ටික මකා ගන්නවා. හරි. එතකොට අපිට කියනවා ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඒතර මෙන්න මේ v වර්ගය කියන එක බිඳුව. ඒතකොට අපි දන්නවා v බිඳුවයි. එතකොට v වර්ගයේ බිඳුව හින්දා මට මේ කොටස බිඳුවක් කරන්න පුළුවන්. හරි. එතකොට මම ආදේශ කරනවා v වර්ගයේ බිඳුවයි කියලා දාගත්තා. v බිඳුවයි කියන්නේ v වර්ගයේ බිඳුවයි. හරි. g වතාව 2 cos θ ඍණ 1. 2 cos θ ඍණ 1 සමානයි බිඳුව. හරි. ඊට පස්සේ මට පුළුවන් මෙතන වරහන බිඳු කරගන්න. 2 cos θ ඍණ 1 සමානයි බිඳුව. ඒතර cos θ ට මට හම්බ වෙනවා භාගයයි කියලා. හරි. ඒතර θ ට මට ආගය හම්බ වෙනවා. cos θ භාගයයි කියන්නේ මොකද්ද? 5 බෙදීම 3. හරි. θ 5 බෙදීම 3ට සමානයි කියලා උන්න උත්තරයක් හම්බ වෙනවා. හරි. එතකොට θ 5 බෙදීම 3ට සමානයි. එතකොට අන්නේ අවස්ථාවේදී R තමයි අපෙන් දෙන්නේ අහන්නේ. හරි. මම මේ ටිකත් මකා ගන්න. එතකොට අපෙන් අහන්නේ R. R හොයන්න නම් අපි දන්නවා අපි කරන්න ඕනේ කේන්ද්‍ර දිශාවට S සමාන එන්නේ දාන්න ඕනේ. බලයක් හොයන්න නම් අපි සමාන එන්නේ පාවිච්චි කරන්න ඕනේ. හරි. ඒතර මෙන්න මේ අවස්ථාවේදී S සමාන එන්නේ දැම්මම කේන්ද්‍ර දිශාවට මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා R කියන බලය. ඊට පස්සේ ආයෙ තියෙන්නේ මෙන්න මේ දෙකෙන් ජීවන සංරාජකය. ඒකට මෙන්න මෙතන කෝණය අපි දන්නවා θ කියලා. අනුරූප කෝණවල. එතකොට එයා θ නම් මට පුළුවන් ඍණ අනිත් පැත්තට බලය තියෙන්නේ මේ පැත්තට සංරාජකය වඩාත්තාම 2 mg cos θ. හරි. ඒක කේන්ද්‍ර දිශාවට දැන් අපි සමාන එන්නේ. එතකොට R කියනවා මේ පැත්තට 2 mg cos θ එක දිනවා අනිත් පැත්තට. හරි. සමාන වෙනවා m වතාව. ඒ කියන්නේ මොකද්ද? මෙතනදී කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණයට මට දාගන්න පුළුවන් v වර්ගයේ බෙදීම r කියලා. v වර්ගයේ බෙදීම r කියලා මට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දැන් මෙතනදී දන්නවා මෙන්න මේ මෙතන තනි අවස්ථාව ගත්තොත් එහෙම v වර්ගය කියන එක නා බිඳුවයි කියලා. ඒතර මම මෙතනදී කෙලින්ම v වර්ගය බිඳුවයි කියලා පාවිච්චි කරනවා. හරි. එතකොට r සමානයි ඍණ 2 mg cos මට θටත් පාවිච්චි කරනවා නම් දැන් අපි දන්න 5 බෙදීම 3. ඒතර මම θටත් දෙන්න 5 බෙදීම 3 පාවිච්චි කරනවා. අනිත් පැත්ත p බිඳුව හින්න බිඳුව වෙනවා. හරි. ඒතර cos 5 බෙදීම 3යි කියන්නේ භාගයයි. ඒතර මම මෙතන භාගය ආදේශ කරගත්තාම මට දෙකට දෙක අයින් කරලා r සමානයි mg කියන උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට බටෙන් ඇති කරන ප්‍රතික්‍රියාවට හම්බ වෙනවා. හරි. එතකොට v බිඳුවක් වුණා ශනික නිශ්චල වෙන හින්දා එතනින් ගිහිල්ලා v වර්ගයේ ප්‍රකාශනයට ආදේශ කරලා θ හොයාගත්තා. ඊට පස්සේ මම කරේ මෙතනදී x සමාන n දාලා මම මෙතන v වර්ගයේ බිඳුවට සමාන හින්දා මම වෙන v වර්ගයේ ප්‍රකාශනයට ආදේශ කරගෙන කෙලින් v බිඳුව හින්දා මේ බිඳුව ආදේශ කරා. ඊට පස්සේ θට අදාළ කෝණයට ආදේශ කරගෙන r mg වෙනවා කියලා මම මෙතනදී පෙන්නනවා. හරි. ඒතර දැන් කතා කරේ 2023 චලිතයේ රචනා ප්‍රශ්න.